හොයලා ගිහිල්ලා අපි මොනවද ගත්තේ කියලා. මේ තමයි මේ පාර එන්ට්‍රන්ස් ටිකට් එක රුපියල් 20යි. ලස්සන ටිකට් එකක් හම්බුණා අපිට. ඊට අමතරව ස්ටෝල් තියෙන මැප් එක හම්බ වෙනවා. ඔයාලා අනිවාර්යෙන් මේ මැප් එක ගන්න. ඒකට අපිට යන්න ඕන ස්ටෝල් මොනවද කියලා ඒව තියෙනකන් හොයාගෙන ඉක්මනට ගිහිල්ලා අපේ පොත් ටික තෝරගන්න පුළුවන්. ඒත් එක්කම අපි එන්ට්‍රන්ස් එකක් කලින් අපිට හම්බුණා මියුසික් පබ්ලිකේෂන් වලින් මේ පාර ප්‍රකාශයට පත් කරලා දෙන පොත් ටික දෙන ලීෆ්ලට් එක. ඔයාලට ඕන කොට විතර තියනවා ඩිස්කවුන්ට් ප්‍රයිස් එකත් එක්කම දාලා තියෙනවා. ඒකත් ගන්න පුළුවන් එයාලා එළිය ස්ටෝල් එකේ. අපි දැන් බලමු අපි මොනවද ගත්තේ කියලා. අලුත්ම පොත ටොක්සික් ඊයවුරුද්දේ පුතර පොත මන්දෝදරී ඊට අමතරව අපි ලොවින කියන පොතත් ගත්තා. අපිට මේ පාර මොහරාජ් මලවලගේ සමවත්සන සහිතවම මේ පොත ගන්න හැකියාව හම්බුණා. මේ පොත් තුනට අපිට ගියා ඩිස්කවුන්ට් ප්‍රයිස් එකත් එක්කම 3960ක්. ඊට අමතරව අපි ගියා මාස ප්‍රකාශන වලට. එතකොට මේ පන්සල් සෙට් දෙකයි ලස්සන ක්ලේ එකක් තියෙනවා. පොඩි කට්ටිය ගොඩක් ආසයි ක්ලේ එකකුයි. මේ හයිලයිට් දෙකයි තමයි අපි එකෙන් ගත්තේ. ඒකට අපිට ගියා ගත්තේ ටෙන්ස් එකෙන්. මිනි පෑන් බොක්ස් එකකුයි කළු පෑන් බොක්ස් එකකුයි රතු පොට් පෑන් 10කුයි මේ හයිලයිට්. ඊට අමතරව අපි පිටක් ගත්තා. අපිට බණ්ඩල් දෙකක් ගත්තා. දැන් මේ ටිකට ගියා 2840ක්. ඊළඟට පොඩි කාලේ පොත් ගන්න තැනක් තමයි මේ වාසනා ප්‍රකාශන. වාසනා ප්‍රකාශන කියන්නේ මොනවද ගත්තේ කියලා බලමු. අපි නංගින ගත්ත භෞතික විද්‍යාව පොත, එතකොට බයිබල් කතා තියෙන පොත, මිනිසා ගමන් මඟ, ජීවිතය සහ මනෝකාය, භාෂාවේ උපත සහ විකාශය. අපි මේ ටික ගත්තේ යාළගේ බාගේන් ස්ටෝල් එකෙන්. එතකොට මේවට අපිට 50% ඩිස්කවුන්ට් එකක් හම්බ වුණා මේ පොත් එකට. ඊට පස්සේ අපි බාගේන් ස්ටෝල් එකකින් තිබ්බ ස්ටෝල් එකට ගියා එක. ස්ටෝල් එකේ නම නම් මතක නැහැ. මේ පොත් එක තමයි ගත්තේ. මේ පොත් එකටත් අපිට මේ 50% ඩිස්කවුන්ට් එකක් හම්බ වුණා. බාගින් ස්ටෝල් එකෙන් ගත්ත පොත් මොනවද කියලා බලමු. මේ දෙක ගත්තේ ජයා බුක් ෂොප් එකේ බාගින් ස්ටෝල් එකකින්. ඇත්තටම කන්ඩිෂන් එක හොඳයි. එහෙනම් බාගින් පොත් කියලා සවුත් වෙලා නැහැ. මේ දෙකටත් මම හිතන්නේ 50% ඔෆ් එකක් හම්බුණා. ගියේ 1217යි. මේ පොත් එකට මේ 1217 ඉංග්‍රීසි පොත් මේ ගන්න බැහැනේ. මේ අම්මලා අපි ආයි බාගින් ස්ටෝල් නම්බර් ඉංග්‍රීසි පොත් සේරම ගත්තේ ඉස්සර එකේ. ඉස්සර එකෙන් ගත්ත පොත් එකක් බලමු. මේ පොත් අපි පස්සේ කියවලා රිවිව් එකක් දෙන්නම්.
400ක්. මේ පොත් සෙට් එකේ 9400යි. තව අපි ගියා අකුර භාගයේ ස්ටෝල් එකට. මේකත් පොත් තමයි තියෙන්නේ. මේවර 50% ඩිස්කවුන්ට් එකක් තිබ්බා. ගොඩක් පොත් කලෙක්ෂන් එකක් නම් මේ භාගයේ ස්ටෝල් එකේ මේ පාර තිබ්බා. මේ ඩැනියල් ස්ටිල් පොතක් එහෙම මේ භාගයේ ස්ටෝල් එකේ මේ රුපියල් 1000කට ගන්න ඕනේ අපිට. ඊට අමතරව අපි මේ පොත් එකත් භාගයේ ස්ටෝල් එකෙන් ගත්තේ. මේවට නම් 140ක ඩිස්කවුන්ට් එකක් තමයි හම්බුනේ. මේක එක පැකින්වත් ගන්න නැතුව තමයි භාගයේ ස්ටෝල් එක තිබ්බේ. මේ පොත් එක අපි ගියේ 9306යි. භාගයේ ස්ටෝල් එකෙන් 20000ක් විතර වියදම් කරා. ඒක ගොඩාක් ලොකු පොත් කලෙක්ෂන් එකක් ගන්න පුළුවන්. මම ඇත්තටම රයිටර්ස් ගන්නෙ නැහැ. කවරේ ලස්සන හින්දා මේ ගත්තේ කියවලා බලමු කියලා. ඊපස්සේ අපි වාසනා භාගයේ ස්ටෝල් එකෙන් මෙන්න මේ පොත් හය ගත්තා. මේක ප්‍රයිස් එක 300යි. ඩිස්කවුන්ට් ප්‍රයිස් එක 150ක් වුණ එකක්. මේ පාත් බෑගින් ගන්න පුළුවන් වාසනා භාගයේ ස්ටෝල් එකේ. ඊපස්සේ අපි ගියා වාසනා බුක් ස්ටෝල් එකට. අපි ඒකෙන් මේ මැන්ඩලා ආර්ට් කලරින් බුක් එකක් ගත්තා. ඒක රුපියල් 500යි. මේවට 120ක ඩිස්කවුන්ට් එකක් හම්බුණා. බලමු තා මොනවද කියන්නේ කියලා. මේ පොත් එක තමයි අපි ගත්තේ. සාමාන්‍ය දැනුම පොත් එකක් අපි ගත්තේ. අපිට මොනවද තිබ්බ පොඩ්ඩක් ඒ වගේම. මේකින්ද වාසනාවකින් තමයි අපි මේ පොත් එක ගත්තේ. ඒ පොත් ටිකට නම් ගියේ රුපියල් 3200යි. මේ පොත් සෙට් එකට රුපියල් 3200ක් ගියේ 120ක ඩිස්කවුන්ට් එකක් හම්බුණා. ඊළඟට මල් පියලියකට ගියා. තාම මොනවද පොත් තියෙනවා කියලා බලන්න. පොඩි කාලේ වාසනා මල් පියලියකින් පොත් ගත්තේ. මල් පියලියකින් 120ක ඩිස්කවුන්ට් එකක් හම්බුණා. මේ දැන් හීන් සැරය, හත් පණ, මකුල් කෑම. මේවා මේ අපි ශිෂ්‍යත් පතිල් ගිය පොත්නේ. මේවා දැන් අපේ බුක් කලෙක්ෂන් එකේ නැහැ. ඉතින් අපි ඒවා අපේ කලෙක්ෂන් එකට එකතු කරගන්න ඕනේ හින්දා ගත්තා. සම්මන්ඩනීය පොත්, මිහිතලෙන් වන්ද පිය සත්තු, සිරිත් මල් දම මේ පොඩි බබෙකුට පොතක් ගත්තා. අපිට ඒ ටිකට ගියේ මෙන්න මේ පොත් ටිකට මල් පියලියකින් රුපියල් 1640 මේ පොත් සෙට් එකට 1640 අපිට ගියේ. ඊට පස්සේ අපි ගියේ අපි නංගිට A-level pass papers පොත් ටික ගන්න. මම ගන්න යන මාස්ටර් ගයිඩ් එකේ එතරම් අපි 120ක ඩිස්කවුන්ට් එකක් හම්බුණා. bio chemistry physics pass paper පොත් තුන. ඊට අමතරව සාමාන්‍ය පොත් පරීක්ෂණයට ඉංග්‍රීසි පොත අපි මේ පොත් ටිකයි. මේ පෑන් සෙට් එකයි. මේ පෑන් මෙන්න කරගත්ත හරිම ලස්සන හින්දා මෙන්න මේ ටික අපි ගත්තා මාස්ටර් ගයිඩ් එකේ. මාස්ටර් ගයිඩ් එකේ ওই පොත් ටිකට ගියේ රුපියල් 4750. ඒක ඩිස්කවුන්ට් එක ගත්තට පස්සේ 3900ට ගන්න පුළුවන් වුණා. ඊළඟට බලමු මට ගත්ත පොත් මොනවද කියලා. කියලියට අමතරව ගත්ත පොත්. අපි මේ පොත් ටික නම් ගත්තේ JR Book Center එකේ 115ක ඩිස්කවුන්ට් එකක් එක්ක. Sociology for nursing, dermatology, nutrition and dietetics for nursing. මේ පොත් ටික තමයි අපි ගත්තේ. මේ පොත් ටිකට අපිට ගියා 4633ක්. මේ පොත් ටිකට 115ක ඩිස්කවුන්ට් එකක් හම්බුණා. ඊට පස්සේ අපි අන්තිමට ගත්ත පොත් ටික බලමු. මේක ගත්ත සමුද්‍ර බුක් ෂොප් එකේ. අපිට සමුද්‍ර බුක් ෂොප් එකෙන් හරියට 15ක් හරි 10ක් හරි ඩිස්කවුන්ට් එකක් තමයි හම්බුනේ.
නර්සින් පොතක් අපි කොහෙවත් ඒක නම් හම්බුනේ නැහැ. ඒකට අපි ගත්තා නර්සින් এডুকেෂන් පොතයි මේ හිස්ටොලොජි පොත. මේ පොත් ටික තමයි මේ කාර්ය බුක්කයකට ගිහිල්ලා ගත්තේ. ඔයාලා බුක්කයකට ගිහිල්ලා ගත්ත පොත් ටික මොනවද ගන්න බලාපොරොත්තු වෙන්නේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මේ වීඩියෝ එකට යටින් කමෙන්ට් එකක් දාන්න. තවත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු.